ඔව් අද දිනේදී අපි ඉගෙන ගන්න යන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපිට ඕන 4 steps. ඒ කියන්නේ steps 4ක් තියෙනවා. පියවර 4ක්. මොනවද මේ පියවර 4? Identify an opportunity. ඒ කියන්නේ අපි opportunity එකක් identify කරන්න. තව කෙනෙක් කරපු නැති දෙයක් තමයි අපි හැමතිස්සම කරන්න ඕන. unique වෙන්න ඕන. but ඔයා හිතනවා නම් මේකට ඔයා අලුතෙන් දෙයක් පටන් ගන්නවා නම් ඔයාගේ ඔළුවේ තියෙනවා නම් business එකක් මේකට අනිවාර්යයෙන්ම ඔයාට ROI එකක් ගේන්න පුළුවන් කියලා return on investment එකක් ගේන්න පුළුවන් කියලා ඔයා අනිවාර්යෙන් ඉන්වෙස්ට් කරන්න. ඔයා බය නැතුව ඔයාට confidence වෙනවා ඔයාගේ ව්‍යාපාරයක් පටන් ගන්න. So step 2 is start small. ඒ කියන්නේ ඔයාට ලොකුවට පටන් ගන්න අවශ්‍ය නැහැ. පොඩි තැනින් පටන් ගන්න. baby step එකක් ගන්න. baby step ගත්තොත් තමයි ඔයාට ලොකු targets වලට යන්න පුළුවන්. දන්නේ නැති ලෝකේ ප්‍රසිද්ධ ඔයාට Apple ආයතනය, Google ආයතනය, සෑහෙන Amazon සහ බහුතරයක් ලෝක ප්‍රකට සහ දැන් දියුණු වෙලා තියෙන ආයතන they took baby step. ඒ කියන්නේ බිඳුවේ ඉඳන්ම යාළට කියන්නේ ෂුවර් වෙනකම්ම එයා පොඩියට පටන් ගන්න step by step තමයි ඒ ටික build කරගත්තේ. So third step build trust. මේක තමයි සෑහෙනම වැදගත් දේ. මොකද ඔයා honesty එක, good quality, good service, reliability එක කියන්නේ ඔයාගේ business එකේ ඔයා quality product එකක් දෙන්න ඕන. ඔයා හරියට customer එක හරියට communicate කරන්න ඕන. ඒකයි මම කියන්නේ communication එක ඉගෙන ගන්න කියලා. හරියට communicate කරලා ඔයාට පුළුවන් ඕන customer කෙනෙක් ඔයා handle කරන්න. ඒ කියන්නේ balance කරගන්න. So අනිවාර්යයෙන්ම customer handling කියන එක number 1. සහ ඔයා හොඳ සර්විස් එකක් දෙන්න ඕන. ඕන වෙලාවක ඔයා ඒ කස්ටමර් රිප්‍රසන්ට් කරන්න ඕන. right? So the first step improve continuously. ඒ කියන්නේ ඔයා කොච්චර සක්සස්ෆුල් වුණත් ඔයා හැමතිස්සෙම හිතන්න ඕන මම අදත් මම වැඩ කරන්න ඕන. අදත් වැඩ කරන්න ඕන. හරිද? නිරන්තරයෙන්ම වර්ධනය. ඔයාගේ බිස්නස් එක වර්ධනය කිරීමේ මයින්ඩ්සෙට් එකක් ඔයාට තියෙන්න ඕන. එහෙම තිබ්බොත් තමයි ඔයාට ඒ කියන්නේ මේ දවසින් දෙකෙන් ඔයා රජ වෙලා බිමට වැටෙන්න බෑ. හැමතිස්සම මෙහෙම යනවා නම් මෙහෙම යන්න ඕන. මෙහෙම ගිහිල්ලා මෙහෙම යටට එන්න බෑ. right? So continuously improve වෙන්න වැඩ කරන්න mindset එක හදාගෙන වැඩ ටික කරගන්න. මේ baby steps ඕන තරම් තව steps තියෙනවා. මම මේ ඔයාලට උගන්වනවා මේ life එක කොට දාන්නේ කොහොමද කියලා. අපි ඊළඟ දවසේ කතා කරමු ඊළඟ topic එක ගැන. අද අපි කතා කරේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පියවර 4. 7 days game changer by Nelaka Kularatne.